ලෝකකුසලාන තරගාවලියේ මූලික වටේ අවසන් තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ කඩුළු 6ක අනපේක්ෂිත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. තරගය පුරා දෙපිළටම ජයග්‍රාහී අවස්ථා උදා වූ අතර අවසන් පන්දුවාරයේදී සිම්බාබ්වේ පිතිකරුවන් තරගය තමන් සතු කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 168කට කඩුළු 7යි. පැතුම් නිස්සංක ලකුණු 62යි. පවන් රත්නායක ලකුණු 44යි. කුසල් පෙරේරා ලකුණු 22යි. දුනිත් වෙල්ලාලගේ ලකුණු 15යි. සිම්බාබ්වේ ඉනිම ලකුණු 179යි කඩුළු 4ට පන්දුවාර 19යි පන්දු 3යි. බ්‍රයන් බෙනෙට් ලකුණු 63යි. සිකන්දර් රාසා ලකුණු 45යි. මරුමානි ලකුණු 34යි. නායකයින්ගේ සහ ක්‍රීඩකයින්ගේ අදහස් මොනවද? සිකන්දර් රාසා සිම්බාබ්වේ නායකයා. අපිට කවුරුත් අවස්ථාවක් ලබා දෙයි කියලා මම හිතන්නේ නැහැ. අපි අපේ ගෞරවය දිනාගත යුතුයි. කාසියේ වාසිය පෙරදුනත් මම ක්‍රීඩකයන්ට කිව්වේ අපි හොඳින් ක්‍රීඩා කරනවා නම් ඒක වැදගත් නැහැ කියලා. ශ්‍රී ලංකා ඉනිම අවසානයේ මට හිතුණා ඕන් ලකුණු 10ක් විතර අඩුවෙන් ලබා ගත්තේ කියලා. මගේ ඉනිමේ මුල් පන්දු 8ටම ලැබුණේ ලකුණු කිහිපයයි. නමුත් මම පන්දුව හොඳින් දැකීමින් ක්‍රීඩා කළා. බ්‍රයන් බෙනෙට් මට ලොකු සහයෝගයක් දුන්නා. අපි මේ තරගාවලියේ තවමත් පරාජය වෙලා නැහැ. ඒ ගැන මම ඇත්තටම සතුටු වෙනවා. දසුන් ශානක ශ්‍රී ලංකා නායකයා. අපිට ඊටාම හොඳ ආරම්භයක් ලැබුණා. අපි ලබාගත් ලකුණු සංඛ්‍යාව ජයග්‍රහණයට ප්‍රමාණවත් කියලා මම හිතනවා. නමුත් පන්දු යැවීමේදී අපේ සැලසුම් ක්‍රියාත්මක වුණේ නැහැ. විශේෂයෙන්ම කඩුළු ලබා ගැනීමට අපොහොසත් වීම පාඩුවක් වුණා. දුෂ්කර තනතිරුවක් වුණත් අපි මීට වඩා හොඳින් ක්‍රීඩා කළ යුතුයි. අද අපේ විශ්වාසයේ යම් අඩුවක් තිබුණා. ඊළඟ වතාවට මීට වඩා හොඳින් පැමිණීමට අපි බලාපොරොත්තු වෙනවා. කුසල් මෙන්ඩිස් මම මේ තරගාවලියට එන්න කලින් ඉඳලම විශ්වාස කළා අපිට අවසන් පූර්ව වටයට හෝ අවසන් වටයට එන්න පුරුවන් කියලා. අපේ පිතිකරුවන් සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් දක්ෂතා අතර ඉන්නවා. අවසන් පන්දුවාරිය තීක්ෂණට ලබා දීම ගැන විවේචන තිබුණත් ඒ වෙලාවේ හිටපු හොඳම විකල්පය ඔහුයි. මීට පෙරත් ඔහු ඩෙත් ඕවර්ස් හොඳින් යවා තිබෙනවා. නායකයා ගත්තු තීරණය වැරදි කියලා මම හිතන්නේ නැහැ. අද ඔහුට එය සාර්ථකව නිම කිරීමට නොහැකි වීමයි ගැටලුව වුණේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම පරාජය අමතක කරමින් සුපිරි 8 වටේදී ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සූදානම් වෙනවා.